අපි යථාර්ථය සොයාගත්ත කෙනෙකුට ඇත්තටම එයා හැම පැත්තෙම ආරක්ෂිතයි. මොකද එයා හැම පැත්තෙම අර වටිනාකම් දෙන ඒවා ඔක්කොම එයා අතහැරලා දාලානේ තියෙන්නේ. එතකොට එයා අර මේ දැන් එහෙම නැති නිසා ඒ අනවබෝධය නිසා තමයි අපි අර නොකර යුතු දේවල් කරනවා නේද? හැමලා මොකද සීමාමායිම් නෑ නේද? අර නිකන් ඒක තමයි කියන්නේ මේ සිතට කිසිම මේ ඒකට කියන්න වචනකුත් නැහැ. කිසිම ගතියක් නැති එකක් මේක. හරීම මෝඩ කිව්වත් මදි. මෝඩත් ಗುಣ කළා කියන්න වෙන සිතක් මේක. ඕන කෙනෙක් බලන්න නිකන් දැන් සාමාන්‍ය පෘථග්ජන මානසින් කතා කරන්න ගියාම නේද? හරි පව්. ඉතින් අර දන්නේ නැහැනේ ඉතින් නේද? අර පුතේ මෙහෙම තිබ්බා, මේ පුතේ මෙහෙම තිබ්බා. එහෙම කියලා දැන් මම මෙහෙම කිව්වොත් ඉතින් අර ප්‍රශ්න එනවා. මොකද දැන් මේ මොකද ඒවනේ ඉතින් ඒව බොරුද කියලා එතකොට ආයේ නේද? නෑ බොරුත් නෙමෙයි, ඒව ඇත්තත් නෙමෙයි. හැබැයි ඒවා ඉතින් සංසාරයට විතරයි නේද? ඉතින් ඒව තමන් හැබැයි තමුන්ගේ ඥානයන් අවදි කරගෙන තේරුම් ගන්න ඕන දේවල්. අපි නිස්සාර දේව බුදුහාමුදුරුවම කිව්වනේ ඒක අපි නේද? අර සාරවත් දේ අසාරය විදියට දකිනවා, අසාරය සාරය විදියට දකිනවා කියලා නේද? ඉතින් අසාරය තමයි අපි මේ හැම දෙයක්ම සාරය විදියට හදාගෙන මේ ජීවත් වෙනවා කියන එකෙන් තෘප්තියක් ලබන්න නේද? හැම වෙලාවෙම ඒවා තෘප්තියක් ලබන්න පුළුවන් තැනකට මේ මනස ඒක හදා ගන්නවා නේද? දැන් උපන් දිනය කියලා කිව්වම ඇත්තටම මම හැම වෙලාවෙම බලන එක තමයි මේ මාසෙටත් උපන් දිනය කියනවා. 6 මාසෙටත් උපන් දිනය. අවුරුද්දටත් උපන් දිනය කියනවා නේද? ඒතකොට දැන් මොකද්ද මේ උපන් දිනය කියලා කියන්නේ කියලා. ඇත්තටම බැලුවොත් ඉතින් මොකද්ද මේ උපන් දිනය කියලා කියන්නේ නේද? දැන් ඔයත් ඉපදිලා දැන් අපි හිතමු පෙබරවාරි 5 නම් ඔයත් තව කොච්චර පෙබරවාරි 5 ඉපදිච්ච අය ඉන්නවද නේ? ඉතින් මොකද්ද මේ විශේෂත්වය? නෑ මං අහන්නේ නිකන්. මොකද්ද ඒකේ විශේෂත්වය නේද? ඒ උනාට උපන් දිනේ සමරන්න නැතුව බෑ නේද? ඒක ඉතින් අපි දිගටම කරගෙන එන දෙයක් නේ මෙයා. අපි දන්නවා ඒව බොරුයි කියලා. ඒ උනාට ඉතින් ඊව වැරද්දකුත් නැහැනේ ඉතින් කරයි කියලා මොකද ඉතින් ඌ ටිකක් සතුටු නේද මෙයා හදනේ ඒවට හොඳට අර හිමින් නූලෙන් වටිනාකම් දෙනවා නේද? ඒ කමක් නෑ ඉතින් අපෝ ඔහොම වෙලා මේ මොකද ඔය නිවනින් ඇති වැඩ මේ නිවන කියන්නේ මේ යථාර්ථය දකින ස්වභාවයට නිවන කියලා කියන්නේ ඇත්තටම. එයා ඒකේ පරම සත්‍ය කියන්නේ ඉන් එහාට ඒකේ හොයන්න දෙයක් නැහැ. දැන් මම අර කිව්වද උපන් දිනේ මොකද්ද උපන් දිනේ මොකද්ද හා ඒකට දෙන්න වචනයක් කියලා. ඒකේ පරම සත්‍ය තුල මොකුත් නැහැ. හැබැයි ඉන් මෙහා එක මට්ටම් වල වටිනාකම් දෙනවා නේද? එහෙමයි ඉතින් අපි මෙහෙමයි මේක ඒ කාලේ ඉඳලා ඒ පරම්පරාවෙන් එන දෙයක් ඒක. පරම්පරාවෙන් එන දෙයක්. ඒක අපි විතරක් නෙමෙයි හැමෝම මේව කරන දෙයක්. ඒක කිව්වා නේද? බුදුහාමුදුරුවෝ උපන් දිනේ කිව්වේ බඩේ ඉන්න මාස 9ක්ද 10ක්ද එකතු කළා. ඒතර ඕගොල්ලෝ කවුරුත් වැරදි උපන් දිනේ සමරනවා. බුදුහාමුදුරුවෝ ගණන් ගත්තේ ඒ විදියට. ඒක මොකද ආව වෙලාවෙ ඉඳලාම නේ එතන. ආව වෙලාවෙ ඉඳලා. ඉතින් ඒකත් බොරුනේ ඕගොල්ලෝ කරන්නේ බෞද්ධ විදියටනේ. ඉතින් අන්න බලන්න ඉතින් ඕවා හරි කියලා හදාගෙන අපි මේ කරනවා කියන්නේ අන්ධයිනේ අන්ධ භක්තියනේ. ඉතින් අන්න ඒක තමයි ප්‍රඥාවන්තයාගේ ස්වභාවය තමයි. යා ඒවා දකින්න. ඉතින් අර නිස්සාර දේවල් තුල හිටිය කියලා ඕවා ඉතින් ඕව නැති වෙන්නේ නැහැ මම මේ කිව්වයි කියලා. හරිද? දැන් බලන්න පුළුවන් මට හොඳට බැලලා ඇති කමෙන්ට්ස් එහෙම මේ එහෙම ඕව නැති කරන්න බෑ. ඉතින් ඒ වුණාට ඉතින් යථාර්ථය දැක්කලා නිවෙන්න පුළුවන්. ඕවා තේරුම් ගත්තොත් ඉතින් අවබෝධ කරගත්තොත් ඉතින් නිවීම තියෙනෝ මෙතන ආයි 100ක් නිවිලා 100ක් මදි දැම්මම නේද? 100 කෝටියක් නිවිලා. එතකොට අන්න ඒ තැනට යන හැටි තමයි මේ කියලා දෙන්නේ. කමෙන්ට්ස් තියද?
ඒ තැනට යන හැටි තමයි. දැන් ප්‍රශ්න ඕන කෙනෙකුට අහන්න පුළුවන්. උගලගේ විදර්ශනාව පිළිබඳ ප්‍රශ්න. නැත්නම් මම කියපු දේවල් පිළිබඳව උගලන්ට ඒ තේරෙන්නේ නැත්නම් ඒ ස්වභාවයන් ගැන අහන්න පුළුවන්. ඒ දේවල් පුළුවන්. දැන් උගලන්ටත් පුළුවන් ප්‍රශ්න අහන්න. දීර්ඝටත් පුළුවන් ප්‍රශ්න අහන්න. දැන් උගලෝ විදර්ශනාව කරගෙන යනවා නම් ඒ පිළිබඳව උගලන්ට පුළුවන් යම් ප්‍රශ්න අහන්න. ප්‍රශ්න දැන් උගලන් විදර්ශනාව කරගෙන යනවා කියන එක තුල කොහොමද උගලන් දැන් ඒ දවසේ ඒ දේවල් කරගෙන යන්නේ වෙලාව කියලා? ඒක කොහොමද කරගෙන යන්නේ? කියන්නේ නෑ මොකද දැනද මේ අහගෙන ඉන්න අයට එතකොට ඔයා දැන් අයියෝ බය වෙන්න එපා. වොයිස් එක බලන්න මේ මමත් මෙහෙන් වහන්ස කරන්නේ මෙහෙන් වහන්ස කියලා තියෙන විදිහට ගොඩක් සිත බලන්න හදනවා. ඉතින් ඒක හැමතිස්සෙම 100%ක් සක්සස්ෆුල් නෑ. ඒ වුණාට ගොඩක් අර එන්න එක වැඩි වෙනවා. බලන්න පුළුවන් ආකාරය බලන්න පුළුවන් අවස්ථාවල් ගොඩක් වැඩි වෙනවා. දැන් වෙනකොට දැන් තිබුණ තත්වයට වැඩිය දැන් ඉස්සර සිත පේන්නෙම නෑ. ඒ කියන්නේ සිත පේනුණත් ඒක ආශිතවිලි ඔස්සේ දුවනවා. දැන් එහෙම නෙමෙයි. දැන් ටිකක් ඒ කියන්නේ සිතුවිල්ලක් එනකොට ඒ කියන්නේ තරහාවක් වගේ එන්න තියෙනකොට ඒකත් පොඩ්ඩක් පේනවා. එහෙම අවස්ථාවල් තියෙනවා. අඳුන ගන්න පුළුවන්. අඳුර ගන්න පුළුවන්. එතකොට ටක් ගාලා කූල් වෙනවා. නිවෙන ගතියක් තියෙනවා. ඔව් අන්න බලන්න. ඒකයි කිව්වේ සම්දිට්ඨිකයි කියලා කියන්නේ ඒකයි මේ සම්දිට්ඨිකයි කියන්නේ ඒ වෙලෙම තමුන්ට ඒකේ ප්‍රතිඵලය දකින්න පුළුවන් නේද? දැන් තමුන්ට දැන් අපි හිතමු තරහසිතක් ගිහිල්ලා වචන තමුන්ගේ අසංවර වෙන්නේ යනවා නම් මොකද ඇතුලෙන් හැදිලානේ එළියට එන්නේ. දැන් දැකීම තුලින් අර එතන කාලය තමුන්ට තියෙනවා ඒක නොකියා ඉඳීමේ ශක්තිය ඇති කරගන්න. දැකීමේ ශක්තිය ඇති කරගන්න කාලයක් තමුන්ට එතන සකස් වෙනවා. දැන් අපි සිත නොදක ඉන්න තාක්කල් අපිට කාලය නෑ පටාස් ගාලා එළියට පැන්න දන්නේ නැහැ. නමුත් අපිට හොඳටම අපි මේක යෑම තුලින් අර වේගය බාල කරන ස්වභාවය තුල අපිට කාලය තියෙනවා. ඒ ගැන හිතන්න. මේක කළ යුතු දෙයක් නෙමෙයි නේද කියලා අන්න නුවණින් සිටීමේ කාලය Tamanට ලැබෙනවා ඒ තුලින්. එතකොට තමයි අර තමුන්ගේ විනය අර හික්මීම දමනය වීම සිද්ධ වෙන්නේ ටිකෙන් ටික. ඒක තමයි කරගෙන යන්නේ. ඒක තමයි මේ අත්දකින්නවා කියලා කියන්නේ. නිවන අත්දකින්නවා කියලා කියන්නේ ඒක. දැන් මේ දීර්ඝ කිව්වේ ඒ ගොඩක් හොඳයි. එයා තේරුම් අරන් තියෙනව නේද? එයාගේ සිතේ ස්වභාවය තේරුම් ගත්තා. මේක හැටි මෙහෙමයි කියලා. එතකොට එයා ඒක අත්දකින්නවා. ඒක තව දියුණු කරගෙන යනකොට තමුන්ට පාඩුවක් වෙන්නේ නැහැ නේකින් නේද? තමුන්ට ලාභයක්ම නේ වෙන්නේ නේද?